ඉවරයි දැන් ඉතින් ඔය කතාව. හරිද තිබ්බද? හරිද? වැඩේ හරිද? ගුණ බාලයාගේ ඔලු කට්ට කුඩු. ඌ වැරදි මිනිස්සුත් එක්ක සෙල්ලම් දාන්න ආවේ. අඩෝ සුපිරි බං සුපිරි යම ඉම්මන්ට. දැන් මෙතන හිටියොත් ඉවරයි ඈ. ආයි දන්නවනේ ගමේ මේ මොකෙක් හරි දැකලා කිව්වොත් ඇමතියටවත් ඔත්තුවක් ආවොත් ඉවරයි ඈ. අපේ කරන් ඉන්නේ හිටපු ප්ලෑන් ඔක්කොම ආයිත් කුඩේ කුඩු. යම පාහර බල්ලා. යකෝ අපි මෙච්චර හොඳින් උඹට කතා කරලා අපි ගිය ගමන් ඇමතියට කෝල් එකක් ගත්තා. තුක් නොදකි. අර ඔයා හොයපු කොල්ලෝ අතර දෙනා. හලෝ ගුණපාල කතා කරා මිනිහෝ. උඹට මොකද්ද උනේ? කොල්ලෝ අතර දෙනාකෝ උඹ දැක්කද? ෂේ ලොක්කා මොකෝ සීන් එක කවුද කතා කරේ? විස්තර කරගෙන ඉන්න වෙලාවක් නෑ බං. මංජුවට කතා කරන්. යම. මොකා කවුද ඔය කතා කරේ? මොකද්ද වෙලා තියෙන්නේ? අනේ මේ බං මම මුකුත් අහගන්න තු යමන්. හරි සර් සෝරි සර් යන් මංජුවට කතා කරමු. මුදලාලි අපෝ මල්ල කරදරේ මේ යකාගෙන්. ඇයි බං? මල්ල හත් දෙයියනේ මොකක්ද යකෝ මේ කල්ලා තියෙන අපරාදේ? ගුණපාල අයියෝ මිනිහා මැරිලා. දෙයියනේ කවුද යකෝ මේ කඩ වෙඩි තිබ්බේ? හිටා ගමේ මිනිස්සුට එක්කගෙන ඕනේ. නැත්තම් මේකත් යන්නේ මගේ පිටට. දැන් අපි මොකද්ද බං කරන්නේ? සුන්නව හොස්පිටල් එකේ තියන්ම ඉන්නවද? අරුට වෙඩි තිබ්බා. මන්නන් හිතන විදිහට ඇමතියට ඕක ආරංචි වෙයි. ෂී අඩෝ මට වෙඩි තියන්න තිබිටියක් කලින් බං. කොහෙද මේක ටක් ගාලා කිව්වනේ ඇමතියට කොල්ලෝ අතර දෙනා කියලා. හැබැයි ඇමතියට මීටර උනක් දන්නේ නැහැ. මේ මූගේ එනවා වගේ ආරංචි වෙයි බං. දැන් බලන්න දැන් මේ ඔක මුදලාලිය දැක්ක ගමන් ගමේ උන් ටික එක්කන් එනවා. ඊට පස්සේ ඉතින් ඇමතියත් එයි ෂුවර් එකට. ඇමතිය අඩෝ අරෝ කිව්වනේ බං කොල්ලෝ හතර දෙනා. අර ඔයා හොයපු කොල්ලෝ හතර දෙනා කියලා. ඒකට ඕකි ඩෝගේ දාපු එක හොඳයි බං. නැත්තම් අපිට මොකවත් කරගන්න වෙන්නේ. ඕකි ඩෝගිය තියන් ඉන්න එක හොඳයි බං. මේ මොකවා වෙන්නේ නැහැ බං. අපි සයිබර් කඩේකින් නැතුව නිකම් මේ කඩේකින් ගෑවනම් කොහෙද මේ එකත් එක්ක බෑනේ. සයිබර් කඩේම කන්න ඕනි කිව්වා. තෝසෙම කන්න ඕනි නානේ උඹටත් ඉතින්. හැබැයි ඉතින් තෝසෙත් රහයි ඈ. මොනවා කරන්නද මේ ටක් ගාලා යම හොස්පිටල් එකට. සුන්නව අරන් යන්න ඕනේ බං. නැත්තම් බෑ. අරූ කිව්වා ෂුවර් එකට ඇමතියට ඕක මීටර වෙනවාමයි. කොල්ලෝ අතර දෙනා කිව්ව ගමන් දැන් ඔය ඇමතිය ඇයි මේ උගේ ගෝල 71 එක අරගෙන ඔක්කොම. ලයියා උඹ මෝගේ ඩෝගේක විසි කරානේ. තා ජුට්ටකින් ඇමතිය එහෙම උතෙන්ට එනවා. අපිව ට්‍රැක් කරලා ආයිතින් අල්ලගනි. හරි ඒ බය වෙන්න දෙයක් නෑ බං. විසි කරා. සුපිරි බං සුපිරි. ඒ රන්දික මොනවද බං කරන්නේ? වේගෙන් යමන්කෝ. මීටර් 100කින් විතර දාපන් මමට. ටක් ගාලා ගියා මේ පාකිල්ලොට් එකේ නැවැත්තුව වාහනේ. ගිහිල්ලා පටපට ගාලා මේ අරුව දාගත්ත වාහනේ එන්න තියෙන පොට් එකට ටක් ගාලා ඉම්මන්ට යමන් බං මොනවද කරන්නේ? නලියනද හිටාම්බ යකෝ මේ කෆීර එක නෙවෙයි මේක වෑන් එක. එහෙම තොපි කියන වේගෙන් යන්න බෑ. කිව්ව මෝඩ හරක් දෙන්නට කාර් එකේමු කියලා. දැන් ඉතින් උන්න හපලුව දෙන්න වගේ කෑ ගහන්න තෝ හිටා. මේක යන වේගකට තමයි යන්නේ. රංජන් තුවක් තුන ගනින්කෝ.
හිටන් ගන්න. AK47 තුනයි මේ බුලට් ප්‍රූෆ් මේවයි ගත්තම ඇතිනේ බං. පොඩි වැඩන්නේ ටක් ගාලා කරලා එන්න තියෙන්නේ. ඔව් ඒ ටික ඇති බං. ටක් ගාලා කරලා එන්න තියෙන්නේ. ලයිය මේ උඹේ තුවක්කුව කසුරු උඹේ එක අල්ලගනින් ඔන්න එවනවා. අම්මා අම්මේ මගේ නහය තොට දෝල්ද බල්ලෝ තුවක්කු හොම් විසි කරනවද අතට දීපංගෝ අනේ අම්මේ මගේ නහය ඇදනු පාර නහයෙන් නැංඤු වුණාද කොහෙද අප්පා අම්මා මේ යකා නම් මොකක් හරි ගුලියක්වත් කාලද කොහෙද ඇවිල්ලා තියෙන්නේ අඩු සෝරි බා උඹට තිය අල්ලගන්න කියලා එව්වේ. එහෙනම් මචංලා දන්නවනේ කරන්න ඕනේ වැඩේ. ගියා අපි දෙන්න ගියා මායි රංජනෝ ගිහිල්ලා සුන්නව ගේන්නම්. උඹට තියෙන දැන් අපි දවලුත් ආවා රෑත් යනවා. ඔය CCTV ෆුටේජස් තියෙනවනේ. ඒ ටික මකන්න තමයි මචංලා අයියා උඹට වැඩේ තියෙන්නේ. උඹට තමයි ටික රිස්කි වැඩේ තියෙන්නේ. උඹ කොහොම හරි කම්පියුටර් රූම් එකට ගිහිල්ලා මේන් හાર્ඩ් ඩ්‍රයිව් එක ගේපන් නැත්තම් ඔක පුච්චලා හරි දාපන් ඈ. අපි දෙන්න කියලා සුන්නව ගේන්න. හැබැයි ඉතින් මේ වැඩේදී අපි හතර දෙනාගෙන් එකෙක්ටවත් හීරීමක් ආවෙන්න බෑ හරිද? අපි කොල්ලෝ හතර දෙනාගේ එකෙක්ටවත් ඊරිමක් වෙන්න බෑ. තුවක්කෝ වැදුන පාර උඹට රිදුනද කසුනා? අනේ රිදුන්නේ නෑ මචං පට්ටම සනීපයි ඈ පුදුම සනීපයක් තියෙන දිය ලෝකෙ පෙවුණා. සුපිරි ආයි කරාම් පුළුවන් නම්. සනීපයි නම් කමන්නේ මං හිතුව රිදුනා කියලා. හරි කයිය ගැහුවා ඇති. යම වැඩේ ටක් ගාලා කරලා එන්නත් ඕනේ. දැන් ඉතින් දුක් නොවී ඉන්න නංගි. ගුණපාල ගෙනාපු ආයුෂ ඉවර ඇති. ඒකයි මේ වගේ දෙයක් උනේ. අපි හොඳ විදියකට ගුණපාලගේ අවසන් කටයුතු කරමු. ඇත්තට කවුද මුදලාලි මේ කරන්න ඇත්තේ? කවුද බන් දන්නේ? මොකට කරාද කියලා අපිවත් දන්නේ. උඩ ඉන දෙයියෝ තමයි ඉතින් දන්නේ ඕවා. අයියේ ඕගොල්ලෝ පොලිසියට කතා කරානේ? ඔව් කතා කරා බං. මේ කමල නංගි පොලිසියෙන් ආව මෙහාට වියන් බං. උන් බයිනවනේ දන්නවනේ ඉතින් පොලිසියෙන් ආවා බයිනවා. එහාට වියන් පොලිසියෙන් ආවා. ඒ ඔන්න පොලිසියෙන් එනවා ඇහෙනවා. Oh shit! මර්ඩර් එකක්. නංගි මිනිහෙන් එහාට වෙන්න. ඕකොල්ලෝ ඔහොම උඩ නැගගෙන ඉන්නකොට අපි කොහොමද මේ වැඩේ කරන්නේ? නංගි එහාට මෙහාට පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ. මේ මිනිස්සයා මැරිලා ඔලු කට්ට දෙබෑ වෙන්නේ වෙඩි තියලා තියෙනවා.